උතුම් ශ්‍රී සද්ධර්මය සංස්පර්ශිත වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නට සතර දෙසින් ජනතාව ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණෙමින් සිටින මොහොතකයි අපි ඔබව මේ ආකාරයෙන් මුණ ගැහෙන්නේ. විශේෂයෙන්ම අපි මතක් කරනවා දිනකට ලක්ෂයකට අධික පිරිසක් උතුම් දළදා වහන්සේ වන්දනාමාන කර ගැනීමට පැමිණෙන ආකාරය අපිට දකින්නට ලැබෙනවා. ඒ හේතුවෙන්ම දළදා දැක්මෙහි වේලාවන්හි යම් වෙනසක් සිදු කළා. ඒ අනුව පෙරවරු 11:30 සිට පස්වරු 5:30 දක්වා මේ වේලාව සංශෝධනය කිරීමකට ලක් කළා. ඒ අනුව ඔබට හැකියාව තියෙනවා පෙරවරු 11:30 සිට උතුම් සිරි දළදා දැක්ම සමගින් සහසම්බන්ධ වන්නට. විශේෂයෙන්ම දිගු පෝලිම් පවතිනවා. ඒ දිගු පෝලිම් වල ජනතාව රැඳී සිටිනවා. අපි දැක්ක කාරණය තමයි ඔවුන් බොහොම සැදැහැයෙන් යුක්තවයි මේ පෝලිම් වල රැඳී සිටින්නේ. ඔවුන් නිරන්තරයෙන්ම උතුම් තුනුරුවනේ ආශිර්වාදය පතාගෙනයි දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගන්නට මේ ආකාරයෙන් පියමනින්නේ. විශේෂයෙන්ම මේ වසර 16කට පසු උදාවන දුර්ලභ අවස්ථාවක්. මේ දුර්ලභ අවස්ථාව ජීවමාන බුදුරජාණන් වහන්සේ සියැසින් දැක ගන්නට ලැබෙනවා හා සමානව ඔවුන් දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නට පෙළ ගැසී සිටින ආකාරය තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් තමයි දළදා දැක්මේ කටයුතු සිදු වෙන්නේ. විශේෂයෙන්ම අපි ඔබට මතක් කරනවා මේ පරිශ්‍රයට පැමිණෙද්දී ඔබට අවශ්‍ය සනීප ආරක්ෂක කටයුතු ඒ වගේම ආරක්ෂිත වැඩපිළිවෙල ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා අප්‍රේල් මාසයේ 27 වෙනිදා දක්වාම සිරි දළදා දැක්ම පැවැත්වෙනවා. මේ පරිශ්‍රයට පැමිණෙන්න උතුම් දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීමේ කටයුතු සමගින් සම්බන්ධ වෙන්න. උතුම් දළදා වහන්සේ සියසින් දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව ලංකාවාසී සහ ලෝවාසී සැදැහැවතුන්ට හිමිවන සිරි දළදා වන්දනාවේ 5 වන දිනය අදයි. පසුගිය දින කිහිපයේදීම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට සහභාගී වුණා. අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියසින් දැක බලා ගැනීමේ අවස්ථාව ජනතාවට උදා වූයේ පසුගිය 18 වනදා සිටයි. එදින සිට සිරි දළදා වන්දනාව පැවැත්වෙන 5 වෙනි දිනය වන අද දිනය වන විටත් ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙමින් සිටිනවා. සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් වෙන් කර ඇති ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ඇති ප්‍රවේශ මාර්ගය, සංග්‍රාජ මාවත හරහා ඇති ප්‍රවේශ මාර්ගය හා මහනුවර වැවරවුම හරහා ඇති ප්‍රවේශ මාර්ගය ඇතුළු මාර්ග අදත් සැදැහැවතුන්ගෙන් පිරී තිබෙනවා. දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් බෞද්ධ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. අද දිනේත් පෙරවරු 11 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාවට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වුණා. මේ අතර සිරි දළදා වන්දනාව සඳහා දළදා මාලිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පොලිතින් ඇතුළු නොදිරණ ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත් දළදා මාලිගයේ අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසයි. එමෙන්ම කැලිකසල අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමූහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකීම් ඉටු කරන ලෙස ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සිහිපත් කර සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා. සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණෙන බැතිමතුන්ට ආහාරපාන සැපීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඇත්තටම මහනුවර නගරයේ මේ සිද්ධ වෙන සිරි දළදා වන්දනාවට අදාළව මහනුවර නගරයට අති විශාල ජනතාවක් ඇදීනවා. කිසි විටකත් අපි රජ විදිහට ඔවුන් බඩගින්නේ තියන්නේ නැහැ. විශේෂයෙන්ම මේ වෙන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විශේෂයෙන්ම ගංගාවටකොල්ලේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සම්බන්ධීකරණය සහ වෙනත් සියලු දෙනාගේ දායකත්වයෙන් අපි වියලි ආහාර ද්‍රව්‍ය හොයාගෙන අපේ යුද හමුදාවේ මහන්සියෙන් මේ වෙන විට කෑම එහෙම නැත්නම් රාත්‍රී ආහාරය සඳහා ආහාර පාර්සල් 10000ක් උයන පිසීමේ කටයුතු මේ ස්ථානයේ සිද්ධ වෙනවා. ඒ අනුව අපි ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වුණාට ජනතාවට පහසුවක් නැහැ කියලා අපි ඉතාමත් හොඳ කළමනාකරණයකින් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ ජලය ලබා දීමේ කටයුතු සිද්ධ වෙනවා. මම හිතනවා ඉදිරි දින කීපෙදිත් අපිට එවැනි ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.